ආයි හැමෝටම සුබ දවසක්. අද මම ඔයාලට කියලා දෙන්නේ චයිනීස් විදිහට කොහොමද මීට් කරි එකක් හදාගන්නේ කියලා. මම මේ විදිහට මස් ටික මුලින්ම හොදගෙන තීරු වලට කපා ගත්තා. පොඩිවට. ඊළඟට මම මේ ටික තඹ ගන්න ඕනේ. ඒකට මම කරන්නේ කුරුඳු පොතු, එනසාල්, කරාම නැටි ඊළඟට ගම්බිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, කහ කුඩු ටිකක් දාලා මේක තැම්බෙන්න තියනවා. පැය භාගයක් වගේ තැම්බුණාම ඇති. මොකද මේ පොඩිවටනේ අපි කෑලි කපලා තියෙන්නේ. ඒක නිසා ටක් ගාලා මේක තැම්බෙනවා. ඒක නිසා අපි දැන් මේ විදිහට මේක දැන් තඹ ගමු. මේකේ තඹන මේ වතුර ටිකත් විසික් කරන්න එපා. ඔයාලට සූප් එකක් හරි හදන්න මේ වතුර ටික ගන්න පුළුවන්. ඊළඟට සෝස් පෑන් එකක් අරගෙන මම තෙල් ටිකකුයි ගී ටිකකුයි දාගත්තා. ඔයාලට බටර් ගන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මම ඒකට පොඩ්ඩක් කෑලි මිරිස් දාගෙන තියනවා. ඊළඟට මම කරන්නේ ලුණු ටිකක් පොඩිවට හීනියට තියාගෙන තියෙනවා. ඒ ටික දැන් මම මේකට දාලා ෆ්‍රයි කරගන්නවා. සාමාන්‍යයෙන් රන්වන් පාට වේගෙන එනකොට අපි ඒ ලුණු ටික බා ගන්නවා. මම මේකට හදාගන්නේ අද මේ රයිස් එකක් තමා. ඉතින් රයිස් එකක් තමා මේකට හරියන්නේ. එහෙම නැත්නම් ඔයාලට හදාන්න පුළුවන් මෙහි තියෙන අරාබික් කොබස් වලටත් මේක හරියනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. රෑකට වගේ එහෙම හදලා දෙන්නත් පුළුවන් ඔයාලට. මේ විදිහට මම ලුණු ටික යාන්තම් රන්වන් පාට වේගෙන එනකොට දැන් මම වෙනම අයින් කරගෙන ඒ සෝස් පෑන් එකටම තමයි අර තඹපු මස් ටික දාගෙන ෆ්‍රයි කරගන්නේ. අනිවාර්යෙන්ම ඔයාලා මේ විදිහට මේ මස් ටික අනිවාර්යයෙන්ම ෆ්‍රයි කරනකොට ළඟ ඉඳගෙන මේ විදිහට ෆ්‍රයි කරගන්න. මොකද නැත්තම් අඩිය ඇල්ලුවොත් එහෙම අපරාධනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ළඟ ඉඳගෙන මේ විදිහට හැඳි කකා මස් එක ෆ්‍රයි කරගන්න. මොකද මම ගොඩක් තෙල් ඇඩ් කරගන්නේ නෑනේ මේකට. ඒක නිසා. දැන් මේක මේ ගානට ෆ්‍රයි වුණාම ඇති. දැන් අපි මේ ටික අහපව් වෙනම භාජනයකට මාරු කරගන්න ඕනේ. ඊළඟට මම කරන්නේ ඒ භාජනයේම ලිපේ තියාගෙන ඊළඟට මම මෙතන කචප් මේ සැහැන්දක් දා ගන්නවා. ඔයාලට තක්කලි සෝස් ගන්නත් පුළුවන්. මම මෙතන කචප් තමයි භාවිතා කරන්නේ. ඊළඟට සිලින්ට්‍රා සෝස් එකෙන් මේ සැහැන්දක්, සෝයා සෝස් මේ සැහැන්දක්, ඊළඟට තියෙනවා මට ස්වීට් චිලි සෝස්. ඒකෙන් මේ සැහැන්දක් දාලා හොඳට මික්ස් කරගන්නවා. ඒකටම ඔයිස්ටර් සෝස් මේ සැහැන්දකුත් දාගන්නවා. ඔයාලට ස්වීට් චිලි සෝස් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ගන්න සීනි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සීනි මේ සැහැඳි භාගයක් වගේ ගන්න. ඊළඟට මම විනාකිරි මේ සැහැන්දකුත් දාලා හොඳට මේ ටික මික්ස් කරගන්නවා.
ඔයාලට මම මේ වගේ ඔයාලා හදන ප්‍රමාණ අනුව මම මේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනේද කියලා. මම මෙතන මස් ග්‍රෑම් 500ට තමයි මේ විදිහට අරන් තියෙන්නේ. දැන් මම මේ අර සෝස් පෑන් එකටම එකම සෝස් පෑන් එක තමයි මම මෙතන භාවිතා කරන්නේ. ඒකට ඔයාලට බටර් ගන්නත් පුළුවන්. මම මෙතන ගී තමයි දාගත්තේ. ගී මේස හැන්දක් දාගෙන ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න. ඊළඟට අර සෝස් එක මේකට මික්ස් කරගන්න. මේ විදිහට හොඳට හැඳි ගාගෙන සෝස් එක හොඳට උකුවේගෙන එනකොට ඔයාලා මේකට මම වෙනම ලෑස්ති කරගත්තා බෙල් පෙපර් පාට 3කින් තක්කාලි. දැන් මම මේ බෙල් පෙපර් ටික දා ගන්නවා. මම මෙතන කහ පාටයි රතු පාටයි කොළ පාටයි බෙල් පෙපර් අරන් තියෙන්නේ. ඔයාලට කැමති විදිහට ඒක පාට ප්‍රශ්නයක් නෑ. ඔයාලට කැමති විදිහට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මම කරන්නේ ලූණු ටික අර බැදගත්ත ලූණු ටික ඒකට මික්ස් කරගන්නවා. ගොඩාක් මම ලූණු බැදගෙන නෑ. සාමාන්‍ය ගානකට තමයි මේ ලූණු ටික මම බැදගෙන තියෙන්නේ. ඔයාලත් ඒ විදිහටම බැදගන්න. මේ වෙලාවේ මට මාර සුවඳක් එනවා. තාම මම මේකට කිසිම ස්පයිසස් දාලා නෑ. ඉතින් ඒත් බලන්න මේකේ සුවඳ මාර විදිහට එන්නේ. සෝස් වලිනුයි අර ඉඟුරු සුදු ලුණු ටෙම්පරේචර් අඩු කරගත්ත විදිහනුයි තමයි. දැන් මම මේකට මස් ටික ඇඩ් කරගන්නවා. මට මේ කරපිංච ටිකක් රම්පේ අද නෑ. ඉතින් ඔයාලට තියෙනවා නම් මේ වෙලාවේදී ඔයාලා රම්පේ ටිකකුයි කරපිංච ටිකකුත් දාගන්න. එතකොට රසයි. මට මේ මෙහි හොයාගන්න අද බැරි වුණා කරපිංච රම්ප. ඊළඟට මම මේකට ගම්බිරිස් කුඩු එනසාල් පවුඩර් ටිකක් ඊළඟට කෑලි මිරිස් කොත්තමල්ලි කුඩු ටිකක් එකතු කරගන්නවා. ගොඩාක් එකතු කරගන්නේ නෑ. සාමාන්‍යයෙන් මේ තේ හැඳි භාගෙ තමයි දාගත්තේ. කෑලි මිරිස් නම් මම දාගත්තා මේ සැහැන්දක් වගේ. මේ විදිහට මේකට වතුර ඕන වෙන්නේ නෑ. මොකද මේක අපි දාගත්තු තක්කාලි ලුණු චුට්ටක් මම දැන් වහලා තියපුවාම මේක තැම්බෙනවනේ. එතකොට ඒකෙන් වතුර ගතිය සෝස් එකත් එක්ක මික්ස් වුණාම ඒක ඒ විදිහට වතුර ගතිය එනවා. ඉතින් ඒක නිසා මේ පේනව නේද? ඒක නිසා ඔයාලා වතුර දාගන්න යන්න එපා. ඔයාලා මේ අවස්ථාවේදී ලුණු බලලා ඔයාලට ලුණු දාගන්න පුළුවන්. මොකද සෝයා සෝස් වල ලුණු තියෙන නිසා ගොඩාක් දාගන්න එපා. දැන් මම මෙතන කොත්තමල්ලි කුඩු කොළ ටිකක් දාගන්නවා. ඊළඟට මම අහපව ඒක මික්ස් කරගෙන ආයෙ විනාඩියක් වහලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකකින් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා නම් මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ආයෙත් දවසක හමු වෙන්නම්.